මූල්‍ය ප්‍රකාශනයක් හදමු ගැලපුම් ටිකත් එක්කම අපි ඉස්සෙල්ලාම රූල් කරගමු right අපි ඉස්සෙල්ලාම රූල් කරගමු right අපි දෙකම රූල් කරගමු ඉස්සෙල්ලාම රූල් කරගන්න ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් තීරු තුනකට මට චුට්ටක් ඉඩ මදි නිසා මම පොඩි රෝල් කරගන්නවා හරිද ඊට පස්සේ ඔයාලා රෝල් කරගන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ඒකත් තීරු තුනකට right තීරු තුනකට රූල් කරගන්න පැටව තීරු තුනකට රූල් කරගන්න right ඊට පස්සේ අපි මේ ගානේ නම ලියමු දරුවෝ ගානේ නම ලියමු 2017යි ආමි කුඩිලියන් නම දසනායකගේ වෙළඳ ව්‍යාපාරය 2017යි 12යි 31න් අවසන් වර්ෂයේ සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය මේක ලියන්න දහනායකගේ ව්‍යාපාරයේ 2017යි 12යි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය right නම ලියන්න ඊට පස්සේ මේකේ අපි තීරු නම් කරගමු අපි දෙකම එකට හදමු පුතේ පිරිවැය සමුච්චිත ෂය ධාරණාගය ඊට පස්සේ මෙතන ලියන්න ජංගම නොවන වත්කම් පුතාලට මං කියෝ විභාගයේ සාමාන්‍යයෙන් මෙතෙන්ට රූල් 5ක් විතර යවුවාම ඇති යවලා ජංගම වත්කම් ඒකටත් 5ක් විතර යවයි ඊට පස්සේ හිමිකම් හා වගකීම් රස හිමිකමට 5යි ජංගම නොවන වකී එකට 2ක් ඇති ජංගම වගකී මේ ටික නම් කරගන්න පුතේ මේ ටික නම් කරගන්න ඊට පස්සේ අපි දල ලාභය හොයමු දල ලාභය පටන් ගමු මෙන්න මේ පිරිවැය තීරුව මේ ජංගම වත්කම් වලින් එහාට මම මේක වහනවා ඔයාලට පැටලෙන්න ඉඩ තියෙන නිසා දල ලාභය හොයමු ඉස්සෙල්ලාම ගමු විකුණුම් විකුණුම් තියෙනවා 4,80,000 තුන්වෙනි තීරුවට 4,80,000 අඩු කළා විකුණුම් පිරිවැය මතක් කරගෙන හදන්න පුතේ පළවෙනි අයිතමය තමයි ආරම්භක තොගය 2017යි 1.1 තොගය ආරම්භක තොගය 34,000ක් තියෙනවා එකට එකතු කරනවා පුතේ
ගැනුම් වල අගය. ගැනුම් වල අගය 3,80,000ක් තියෙනවා. බලන්න ගෙනීමේ කුලී එහෙම තියෙනවද? ඔව් නේද? ගෙනීමේ කුලී 10,000ක් තියෙනවා. 10,000. එච්චරයිනේ එකතු කරන ඒවා තියෙන්නේ. ගමු එකතු කළ උත්තරේ 5ට. 4යි 8යි 3යි 11යි 1යි 12න් 2 දැන් එකක් ඉතුරුයි. මේ තමයි විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවෙල. ඊට පස්සේ ඉතිරි තොගයක් තියෙනවානේ 2017යි 12යි 31 තොගය. ඉතිරි තොගය 74,000ක් තියෙනවා. එතෙන්ට ඉතිරි තොගය දාද්දී පළවෙනි ජංගම වත්කම තමයි තොගය. මෙතෙන්ට දාගන්න අමතක කරන්න එපා. ඔතන තමයි අර ඉස්සල්ලාම වරදින්නේ. අඩු කළ විකුණුම් පිරිවැය ගමු 0.3යි. 4න් 4ක් 0යි. 12න් 7ක් 5යි. මෙතන 3යි. අඩු කළාම එනවා 0.3යි. 0.4යි. 8න් 5ක් 3යි. 1,30,000. මේ තමයි දලලාභය. මේ ටික හදාගන්න. දලලාභය. දැන් අපි දල්ලාභේ ශුද්ධලාභේ බවට පත් කරනකොට මොකද කරන්නේ පුතේ? එකතු කරනවා අනෙකුත් ආදායම් ඒන උත්තරෙන් අඩු කරනවා අනෙකුත් වියදම්. මම දැක්ක අනෙකුත් ආදායම් කීපයක් තියෙනවා. එකතු කරනවා අනෙකුත් ආදායම් අඩු කරනවා අනෙකුත් වියදම්. ඒ යටතේ පළවෙනි ශීර්ෂය බෙදා හැරීමේ වියදම් අපි 5ක් යවමු. පරිපාලන වියදම් ඊළඟට මූල්‍ය වියදම්. අපි දැන් ගාන පටන් ගන්න පුතාලා ගැලපුම් සටහන් වලින්. බලන්න පළවෙනි ගැලපෙල්ල. මෝටර් රථ 5%කුයි උපකරණ 5%කුයි පිරිවැය මත ෂේ කරන්න. එහෙනම් අපි ජංගම නොවන වත්කම් දාගනිමු පිළිවෙලට ද්‍රව්‍යශීලතා අනුපිළිවෙලට. ඉස්සල්ලාම මෝටර් රථ. ඊළඟට දාගමු කාර්යාල උපකරණ. මෝටර් රථයේ පිරිවැය 4,00,000යි. කාර්යාල උපකරණයේ පිරිවැය 1,50,000යි. පුතා මේකට දාන්නේ වාර්ෂික ෂය, මේකට දාන්නේ 12.31ට සමුච්චිත ෂය. සමුච්චිත කියන්නේ එකතු වෙලා තියෙන ෂය. බලමු. මෝටර් රථ 100ට 5යි. ඒ කියන්නේ මෙහෙමනේ. ඒ කියන්නේ මෙහෙමනේ දරුවෝ. දැන් අපේ අවුරුද්ද 2017යි 1යි 1 ඉවර වෙන්නේ 2017යි 12.31 නම් මෝටර් රථයේ තියෙනවා 4,00,000ක්. 100ට 5ක් තමයිලු වාර්ෂික ෂය. 100ට 5ක් කියන්නේ පුතේ 20,000ක් නේ. 4,00,000ට 5ක් කියන්නේ 20,000. වාර්ෂික ෂය මේකට. අපි දානවා මෝටර් රථ ෂය 20,000. මෙතෙන්ට දාන්නේ 20,000 නෙමෙයි. මෙතෙන්ට දාන්නේ 12.31ට සමුච්චිත ෂය. සමුච්චිත කියන්නේ එකතු වෙලා තියෙන ෂය. බලන්න. ෂය වෙන් කිරීම බලන්න. මෝටර් රථේ 1 දිනට 60,000ක් තියෙනවා ෂය වෙන් කිරීම. 1ට 60යි. මේ අවුරුද්දේ 20,000යි 12.31ට කීයද එහෙනම් 80,000. එහෙනම් ධාරණාගේ කීයද 3,20,000.
ඊළඟට කියනවා කාර්යාල උපකරණ පිරිවැය මත 10%ක්. කාර්යාල උපකරණ පිරිවැය 1,50,000යි. 10%ක් 15,000යි. මේ ඉන්නේ පුතේ වාර්ෂික ෂෙය. කාර්යාල උපකරණ පරිපාලනනේ. ෂෙය 15,000. මේ තමයි වාර්ෂික ෂය. මෙතෙන්ට දාන්නේ 12.31ට සමුච්චිත. බලන්න. 1.1ට ෂය වෙන් කිරීම 45,000ක් තියෙනවා. ඒ 1.1ට. මේ අවුරුද්දේ 15,000යි. එහෙනම් 12.31ට තියෙනවා 60,000. එහෙනම් ෂය නිසා වත්කම් වලගේ අඩු වෙනවා. ධාරණගේ කීයද? 90,000. ඔන්න අපි ෂයක් දැම්මා. ඔන්න අපි ෂයක් දැම්මා. ඊළඟට බැංකු ණය ලබාගෙන ඇත්තේ 6.30 දිනය. මේ බලන්නකෝ. දැන් ගිණුම් කාල පරිච්ඡේදය පටන් ගන්නේ 1.1 ඉවර වෙන්නේ 2017යි 12.31 නම් බැංකු ණය ලබාගෙන තියෙන්නේ 6.1. බැංකු ණය කීයද? ලක්ෂ 2යි. පොලිය 110යි. පුතේ මේ 110 කියන්නේ වාර්ෂික පොලිය. මෙහි පොලිය ගෙවන්න ඕනේ ණය ගන්න 6.1නේ. 6.1 ඉඳන් 12.31ට මාස කීයද? පරිස්සමින් ගණන් කර. 6.1 ගණන් කර මාත් එක්ක. 6.1 6.31 7.31 8.31 9.31 10.31 11.31 12.31 මාස 7ක් තියෙනවා. මාස 7ක් තියෙනවා. අය බලන්න 6.1 right 6.1 12.31 බ්‍රම එක 6 නෙමෙයි සෝරි 7.1 කරගන්න. එක 7.1 කරගන්න. බැංකු ණය ලබාගෙන නැත්තේ 7 මේ 6.30 දින ළමයි. සෝරි 6.30 මම දැක්කේ නෑ. එක 7.1 කරගන්න. 7.1 7.1 කරගන්න. සෝරි එක 7.1 කරගන්න. බැංකු ණය ලබාගෙන නැත්තේ 6.30 කියන්නේ 7.1 තමයි. 7.1 7.1 ගණන් කරන්න බලන්න මාස ටික 7.1 7.31 8.31 9.31 10.31 11.31 12.31 මාස 6යි. අයිග බැංකු ණය ලබාගෙන ඇත්තේ 6.30 නෙමෙයි 7.1 කරගන්න. 7.1 7.1 7.1 දැන් ගණන් කරන්න 7.1 7.31 8.31 9.31 10.31 11.31 12 මාස 6යි. එහෙනම් පොලිය අපි ගන්න ඕනේ ගත්ත දවසේ ඉඳන් අවුරුද්ද ඉවර වෙන්න තියෙන මාස 6ට. 20000ට 100ට ලක්ෂ 2ට 10ක් කියන්නේ කීයද ළමයි? 20000යි. ඒ 20000න් 12න් 6ක්. 12න් බෙදුවාම එනවා මාස එක ගාන මාස 6ට. එහෙනම් 20000න් 12න් 6ක්. ඒ කියන්නේ දෙකෙන් එකක් 10000යි. right 20000න් දෙකෙන් එකක් 10000යි. එහෙනම් බැංකු ණය පොලිය කියන්නේ මූල්‍ය වියදම 10000යි. අය බලන්න ලක්ෂ 2ට 100ට 10ක් වාර්ෂික පොලිය. මාසික පොලිය හොයන්න 12න් බෙදන්න. මාස 6ක පොලිය හොයන්න 6න් වැඩි කරන්න. 12න් 6න් කියන්නේ දෙකෙන් එකක්. ලක්ෂ 2ට 100ට 10ක් කියන්නේ 20000න් දෙකෙන් එකක් කියන්නේ 10000. මූල්‍ය වියදම් යටතේ බැංකු ණය පොලිය. සෝරි මෙතන බැංකු ණය පොලිය 10000. බාල කීයක් ගෙවලද කියලා? බැංකු ණය පොලිය කීයක් හරි ගෙවලද? ඔව් 8000ක් ගෙවලා. 10000ක පොලියේ 8000ක් ගෙවලා කියන්නේ 2000ක් ගෙවලා නැහැ. එකට ණය හිමියෝ දාන්න අපි තියාගමු ණය හිමියෝ. දෙකට උපචිත බැංකු ණය පොලි 2000යි. 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 ඊළඟ එක බැංකු ණයගැතියන්ගෙන් 3000ක බොල් ණයක් කපා හරින්න ඕනේ. බලන්න ශේෂ පිරික්සුමේ බොල් ණයක් තියනවද කියලා.
ශේෂ පිරික්සුමේ බොල් ණයක් තියනවද බලන්න? නැහැ. එහෙනම් බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. බොල් ණය 3000යි. ශේෂ පිරික්සුමේ තිබ්බනම් මොකද කරන්නේ? ශේෂ පිරික්සුමේ තියෙන බොල් ණයයි මේ බොල් ණයයි එකතු කරලා මෙතෙන්ට දාන්න. ආයි ශේෂ පිරික්සුමේ බොල් ණයක් තිබ්බනම් ඒ බොල් ණයයි කපා හරින ගානයි එකතු කරලා දානවා. හැබැයි ණය ගැතියන්ගෙන් අඩු කරන්නේ මේ යට තියෙන අලුතෙන් කපා හරින ගාන විතරයි. ණය ගැතියන්ගෙන් අඩු කරන්නේ මේ යට තියෙන ගාන විතරයි. එහෙනම් ණය ගැතිය කී දෙනෙක් ඉන්නවද? 32000යි. බොල් ණය කපා හරිනවනේ 3000ක්. දැන් ණය ගැතිය කීයද? 29000යි. 29000යි. එච්චරයිනේ. මම තව පොඩි දෙයක් මතක් කරන්නම්. අර අවුරුදු 5ට වඩා වැඩි අවුරුද්දට වඩා වැඩි ස්ථාවර තැන්පතුවක් ආවොත් මෙන්න මෙතෙන්ට දාන්නේ. ආයෝජන ආවොත් මෙන්න මෙතෙන්ට දාන්නේ. ආයෝජන. අවුරුද්දට වඩා වැඩි ස්ථාවර තැන්පතුව ජංගම වත්කම් වලට උඩ තීරුවේ මෙතෙන්ට. ආයෝජන ආවොත් මෙතෙන්ට දාන්න. දැන් උඩිගම් පල්ලයට දාගෙන ඉමු. ප්‍රාග්ධනය 2017යි 1 දිනට ප්‍රාග්ධනය 2,60,000යි. ආරම්භක තොගේ ගැනුම් මෝටර රථය දැම්ම ශේවේරි සේවක වැටුප් 16,000යි. සියයට 10 බැංකු ණය දැම්මා. දැම්මේ නෑනේ. 10 බැංකු ණය. ලක්ෂ 2ක්. ගෙනීමේ කුලි දැම්ම, ණය ගැතියෝ දැම්ම, ණය හිමියෝ දැම්මේ නෑ. ණය හිමියෝ 45,000යි. විදුලිය 9,600යි. පරිපාලන ලැබූ කොමිස් ආදායමක්. ලැබූ කොමිස් 19,600යි. ප්‍රචාරණ බෙදා හැරීමේ වියදම 14,000යි. ණය පොලී දැම්ම අතැති මුදල් වත්කම 56,000යි. විකුණුම් දැම්ම. ඉතින් ටික ඉතින් ඔයගොල්ලෝ බැලන්ස් කරගන්න මහ දෙයක් නැහැනේ නේද? එක් ලක්ෂ 49,600යි. 37,000යි. හැට 2,000ක් කෙනා ශුද්ධ ලාභය. මේ ටික එකතු මෙතෙන්ට ගමු අපි.
එකතු කරමු අපි ශුද්ධලාභේ. හතලිස් සද්දා. පල්ලක්ෂ 69000ට සමාන වෙනවා. මුළු හිමිකම හා වගකීම. right? ඊළඟට අපි චුට්ටක් බලමු මේ බැංකු ප්‍රකාශයක් සාමාන්‍යයෙන් එන්න පුළුවන්නේ 10 වසරේ ළමයි බැංකු ප්‍රකාශයක් වගේ දෙයක් අප මතක් කරගමු. බැංකු ප්‍රකාශයක් කියන්නේ අර වාණිජ බැංකුවක් ජංගම ගිණුම් හිමියට ජංගම ගිණුමට හර කරපු වටිනාකම් බැර කරපු වටිනාකම් දක්වලා එවන ප්‍රකාශනයනේ බැංකු ප්‍රකාශනය. එතකොට ඒකේ තියෙන ළමයි විස්තරය හර බැර ශේෂය. මේ බලන්නකෝ. දැන් මේක එවන්නේ වාණිජ බැංකුවනේ. කාටද එවන්නේ ජංගම ගිණුම් හිමියට. එතකොට මේ ජංගම ගිණුමේ මුද්‍රිත පිටපතක්නේ. එතකොට මේක කියන්න එපා. මේකේ වන්නේ වාණිජ බැංකුව නිසා වාණිජ බැංකුව මේක හදන්නේ වගකීම් මූලධර්මයටනේ. එතකොට වගකීම් මූලධර්මය අනුව වැඩිවීම බැර අඩුවීම හරනේ. අපි මෙහෙමයි මේක බැංකුවේ හදන්නේ. අපි හිතමු බැංකුවේ අපේ ශේෂය තියෙනවා 60000ක්. අපි මුදලක් තැන්පත් කරනවා. මුදල් තැන්පත්. තැන්පත් කළාම බැංකුවට වගකීමක්නේ වැඩි වෙනවා. වැඩිවීම බැර. දැන් බැංකුවේ ශේෂය වැඩි වෙනවා ලක්ෂය දක්වා. අපි චෙක්පත් නිකුත් කරලා ඒවට ගෙවනවානේ. ගෙව්වහම බැංකුවේ තියෙන වගකීම් අඩු වෙනවනේ. එයා හර කරනවා. දැන් 95000යි. හරි. බැංකුවට අපේ ගනුදෙනුකරුවෝ සල්ලි එවනවා. ඍජු ප්‍රේෂණ. සල්ලි එවනකොට වෙන්නේ පැටව්. සල්ලි එවනකොට වෙන්නේ බැංකුවට සල්ලි එනවා කියන්නේ බැංකුවේ වගකීම් වැඩි වෙනවනේ. right? බැංකුවේ වගකීම් වැඩි වෙනවා. අපේ ස්ථාවර නියෝග දීලා තියෙනවා ඒක මත මොනවා හරි ගෙවනවා. ගෙව්වහම වෙන්නේ බැංකුව ගෙවනකොට වගකීම් අඩු වෙනවනේ. ලක්ෂයට අඩු වෙනවා. right? ඊළඟට බැංකුව බැංකු ගාස්තු අය කරනවා. චෙක් පොත් ගාස්තු බැංකු ගාස්තු අය කරනකොට අපේ ගිණුමෙන් කපා ගන්නවානේ. කපා ගන්නකොට අර වගකීම් අඩු කරලා පෙන්නනවා. අඩු කරලා පෙන්නනවා. තේරුණාද? චුට්ටක් නිකන් දල වශයෙන් මතක තියාගන්න. right? ඒ දේවලුත් මතක් කරගන්න.